එක මේ විදිහට ස්ටාර්ට් කරා. ඉතින් මේකේ මචං මේ වෙන්නේ මෙහෙමයි හරිද? අපි මචං බොටාව දාගෙන එනවා. දාගෙන ඇවිල්ලා කිසිම කිට් එකක්වත් කිසිම දෙයක් අරන් එන්නේ නැහැ. ඉතින් ගන්න ස්කින් ටික නම් අනිවාර්යෙන් දාගෙන එන්න වෙනවා. මොකද මේ දැන් ඇඩම්ම විතරක් දාලා කැරක්ටර් ස්කිල් නැතුව ගහන්න ටිකක් අමාරුයි. අපි පොඩ්ඩක් ඉතින් එකක් දෙකක් ප්ලේ කරලා බැලුවා. ඉතින් මේ දැන් අපේ තීරණය මචං මේ මුංග කොහොම හරි රවට්ටන එක හරිද? ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේ නිකන් බොට්ටු වගේ ඉන්නවා. කිසිම හෙල්ලීමක්වත් නැහැ. හෙල්ලෙන්නේ නැහැ කියන්නත් බෑ. ඉතින් මුන් හෙල්ලෙනවා සමහරක් කරාට මේ දැන් සාමාන්‍යයෙන් අර බිල්ඩින් එක පැත්තනේ හැරලා ඉන්න ඕනේ. දැන් අපි හැරලා ඉන්න අනිත් පැත්තට හරිද? මුන් ටික ඇවිල්ලා බලනවා මේ මොකද යකෝ මේ කියලා. ඉතින් පේනදී අපි නිකන් වැඩ්ඩෝගේ ගහනවා අපෝ මුන් මොකද බං ගැව්වා අපිට. ඊට පස්සේ අපි දෙවෙනි මැච් එකටත් ඔන්න ඔය විදිහට යනවා. ඉතින් ඔන්න ෆස්ට් රවුන්ඩ් එක අපි පොරලා සෙට් එකට දුන්නා. ඔන්න අපි දැන් දෙවෙනි රවුන්ඩ් එක යන්න හදන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් වලට ආන්සර් නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහට මීට වැඩිය සුපිරි ප්‍රෑන්ක් ගේනවා. ඉතින් මේක පළවෙනි වීඩියෝ එක මගේ channel එකේ දාන ප්‍රෑන්ක් පළවෙනි ප්‍රෑන්ක් එක. හරිද? ඉතින් මේ මුන්ට එක විදිහකට ඉන්න කිව්වා ඔය පේනවනේ. දඟලනවායි, එහාට යනවායි, මෙහෙට යනවායි, විහිළු කරනවායි. මට්ටාතල ඉතින් මේ ඔයාලත් මේක try කරලා බලන්න. හරිද? ඒ කියන්නේ යාළුවෝ 4 දෙනෙක් සෙට් කරගෙන මේ වගේ ප්‍රෑන්ක් එකක් කරලා බලන්න. බොට්ටු වගේ ඔන්න ඔය විදිහට රවුන්ඩ් 3ක්ම දෙන්න ඕනේ. හරිද? 3ක්ම දීලා තමයි ඊට පස්සේ බලමු අපිට මේ සුද්දට මේක ගහ ගන්න පුළුවන් වේද කියලා බලමු. ඔය පේරවලුනේ. ගහන ගෑයිල්ල. හරි. ඇවිල්ලා හීල් කරනවා. අයියෝ. ඔය පේනවද? ඔන්න දෙකක් දුන්නා. මේ බලමු තුන්වෙනි එක මොකද වෙන්නේ කියලා. ඉතින් අපි බඩ ගාගෙන යන් කියලා මේ කට්ටිය කතා වුණා. මේ බර්මියුඩා මැප් එකක් සෙට් වුණේ නැහැ අපිට. හරිද? බර්මියුඩා මැප් එක නෙමෙයි සෙට් වුණේ. ඒකයි මෙතන අවුල. ඒත් අවුලක් නැහැ ඉතින්. හරිද? දැන් මූව්මන්ට් දානවා මචං මම වැඩ්ඩා වගේ. යම්මත් තමයි. දැන් අපි බඩ ගාගෙන යන්නම් කියලා තීරණය කරේ. බලමු අපිට මොකද වෙන්නේ කියලා. නේ? ඔතන මරු හතල්ලක් වෙනවා මාව බඩ ගෑවෙනවා නැගිටිනවා. බඩ ගෑවෙනවා නැගිටිනවා. ඔය පේනවනේ දැන්. අර අරු මගේ අස්සෙත් ඉතින් මරු මාතල්ලක එතන සෙට් උනේ. ඉතින් මට මේ බඩ ගෑවෙන බටන් එක එබුණාට පස්සේ නිකම්ම අර අතන ටච් වෙනවා. එතකොට ඌ ළඟට ආවම ආයෙ නැගිටිනවා. ඉතින් පේනවනේ. එතන මේ මට බඩ ගා ගන්න හම්බෙන්නෙම නෑ. ඉතින් ඔය ලොක් කරා ඊට කලින්. ඊට පස්සේ දැන් තමයි වැඩි පටන් ගන්න. ඉතින් අපි ඊළඟ මැච් එකේ ඉඳන් ගහනවා කියලා තීරණය කරා. දැන් බලමු අපේ එහා පැත්තේ ඉන්න එනිමියෝ ටික මොකද කරන්නේ කියලා. අපිට ගහයිද නැත්නම් මේක මචං කෑවොත් ඉවරයි. මේක කෑවොත් ඉවරයි. බලමු මොකද වෙන්නේ කියලා. යම්මක් අල්ලන්න පුළුවන් ඒද කියලා. මේ මරුම අතල සෙට් උනේ. ඉතින් මම මේ ඉස්සරහට මීට වැඩි සුපිරි ප්‍රෑන්ක් වීඩියෝස් ගේන්න හිතන් ඉන්නවා. අනිවාර්යෙන්ම මොකද්ද හිතන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ දැන් යන්න හදන්නේ ගහන්න මචං. හරිද? වැඩිට වගේ එක්ස්එම්එට් එකක් අරගෙන ගැම්මට බලමු කිල්ලක්වත් දාගන්න. හරි බොයිස් ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මේ ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න. මොකද මචං මේ මගේ පළවෙනි ප්‍රෑන්ක් වීඩියෝ එක. ඉතින් මේ බලමු නේද අපේ උන් ටික මොකද කරන්න කියලා. ඉතින් අපේ උන් ගිහිල්ලා මාර කීල් පෙරේත ඔය එක කිලක් මචං තියන්නේ නැහැ. සෙල්ක ගහනවනේ. බලමු. ඉතින් මෙතනදී පොඩ්ඩක් මගේ ෆෝන් එක මොකක් හරි වුණා. මේ මට කෝල් එකක් හරි මොකක් හරි ආවා ඒ වෙලේ. මේ ඔය වගේ අතරපැද්ද වෙන්නේ මොන කොහොම හරි නොක් එකක් දාගත්ත ගැම්මටම. බලමු. නම ගහන්න try කරනවා. ඉතින් ඔන්න අපි ඔය විදිහට මැච් එක දිනන්න තමයි යන්නේ. ඉතින් ඔන්න මේ මැච් එක දින්න කියන්නේ අපිට තව රවුන්ඩ් දෙකයි තියෙන්නේ ගැම්මටම. ගැම්මටම අපි වින් කරා මේ මැච් එක කොහොමද ගැම්මන්නේ නේද? ඉතින් ඔන්න ඔය විදිහට ඔයා try කරලා බලන්න. ඔයාලත් මේ විදිහට කරලා බලන්න. හරි බොයිස් ඉතින් ඔන්න ඉතින් අපේ සෙට් එක මේ රවුන්ඩ් 2 එකටත් ගියා. මම තමයි මොස් කිල් දාලා තියෙන ගැම්මටම. බලමු දෙවෙනි එකත් අපිට සුපිරියටම වින් කරන්න පුළුවන් වේද දන්නේ. ඉතින් මම වෙඩ්ඩාවේ මචං මොමන්ට් එක දාලා ගන්නවා ගැම්මටම. ඉතින් මේ අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඉතින් පවයාට ඕන ප්‍රෑන්ක් වීඩියෝ ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මොන වගේ ඒවාද ඕනේ ඕන එකක් මචං දැන් ඉස්සරහට ගේනවා. ඉතින් ඔයාලා කියන විදිහේ එකක්. ඉතින් මේ මැප් එක මට මේ එච්චර හුරු නැහැ මචං. හරිද? ඉතින් මැප් එක ඩවුන්ලෝඩ් කරාට මේ වැඩි එච්චර හුරුවක් නැහැ. මේ අර බර්මියුඩා තරම් ඉතින් හුරු නැහැ. ඉතින් ඔයාලටත් එහෙම හුරු නැති ගතියක් තේරෙනවා ඇති. ඒක කරන් ගන්න එපා. ඉතින් මෙතන මේ මැප් එක මචං රෑන්ක් අප් කරන හයිට් ප්ලේස් පට් වෙයිද තියෙනවා. ඉතින් ඒව ඕන්න අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න මම ගේන්න. ඒ තේරෙන්නේ කිලුත් උස්සනවා. අනුන්ගේ කිලුත් උස්සනවා. උන් අපේ උස්සනවා. අපේ උන්ගේ උස්සනවා. යම්ම තමයි ඉතින් ඔයාලට තේරෙන්නේ ඇති. මේ සුද්ද වැට් එක් වගේ ඔන්න ගැම්මටම කිල් දානවා. මේ මොකද හිතන්නේ මේ මොකද යකෝ මේ වෙන්නේ කියලා.
ඉතින් මේ එකපාරක් මේ අපි මැච් එකට ගියාම මුන් අපිට රිපෝට් එකක් ගෙවුවා. මේ පේනවනේ ASN අපිට කලම ගෑනිනවා ASN ෆෝන් එකට. මේ රිපෝට් එකක් ගහලා තිබ්බා මේ හොන ස්කෝ අඩු වුණා මේ ප්ලේ කරේ නැහැ කියලා. හරිද මැච් එක ප්ලේ කරේ නැහැ කියලා. අපි රිපෝට් එකක් ගහලා තිබ්බා. හරිම සතුටුයි. මේ අපිට තව රවුන්ඩ් දෙකයි තියෙන්නේ. හරිද දෙකයි වින් කරන්න. බලමු මේකත් වින් කරගත්තොත් ගැම්මක් තමයි. මේ අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් টොප් අප් කරගන්න අයට ඔන්න අපි දෙසැම්බර් මාසේ දෙනවා ලොකු ඩිස්කවුන්ට් එකක්. හරිද? ඉතින් ඔයා අනිවාර්යෙන් වෙන්න. මොකද මගේ ස්ටෝර් එකේ වැඩි ඩිස්කවුන්ට් මම දෙන්නේ නැහැ. මොකද මේ අපේ කොල්ලෝ කොහොමත් අපෙන් টොප් අප් කරගන්නවා. මොකද විශ්වාසවන්ත හින්දා අවුරුදු ගාණක් තිස්සේ. ඉතින් කලින් ඩිස්කවුන්ට් කියන්නේ අපි ඩිස්කවුන්ට් කොහොමද දෙනවා. මේ දෙසැම්බර් වලට දෙනවා සුපිරි ඩිස්කවුන්ට් එකක් කට්ටිය වෙන්න টොප් අප් කරගන්න ඕන සෙට් එක. අනිවාර්යෙන් දැන් අවුරුදු දෙකමාරක් තිස්සේ ඩයමන්ඩ් ස්ටෝර් කරන්නේ. ඉතින් අවුරුදු දෙකමාරක දසවසරක වගේ මස් සහිත එන්න අපෙන් টপ කරගන්න. টপ කරන හැමෝටම බනිස්. ඉතින් මේ ඉස්සරහට 1 vs 1 1 vs 4 ඉතින් සුපිරි වීඩියෝස් ටිකක් තියෙනවා. ඒවා අනිවාර්යෙන් කැමති නම් ඔයාලගේ කැමැත්ත ඊළඟට මම මොකද්ද ගේන්න ඕනේ වීඩියෝ එක ඔයාලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ගැම්මක් අල්ලන්න පුළුවන්. තව දෙයක් තමයි giveaway. හරිද? giveaway ආපහු දෙන්නේ නැති කියලා මම තීරණය කරා. මේ වැඩිම ලයික් කරලා හරි fake like දාලා මේ බොරුවට එකම එක වින් කරනවා. එහෙම කරන්න එපා. මේ කොහොමද එහෙම කරන්න ආපහු මම වැඩිම like අයට දෙන්නේ giveaway. ඉතින් මම දෙන්නේ කැමති කමෙන්ට් එක තෝරලා තමයි මම දෙන්නේ. මට හිතට වදින කමෙන්ට් එක තෝරලා මම දෙන්නේ. තව එක රවුන්ඩ් එකක් තියෙන්නේ. ඒක වින් කරොත් මම තමයි කොල්ලෝ එකක් දාන්න. බර්මියුඩා තරම් හුරු නැති වුණාට ඉතින් සාමාන්‍යයෙන් මේ මැප් එක අර ක්ලියර්. හරිද? බර්මියුඩා වලට වැඩිය මේ මැප් එක ඉඩ තියෙනවා වගේ ලයින් එකක් තේරෙනවා. ඉතින් ඔයාලටත් එහෙම නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක හැදුවේ මචං හදිස්සියේ. හරිද? නිකන් හිතලා හැදුවේ ආතල් එකට මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් ඔයාලගේ ප්‍රතිචාර හොඳයි නම් මේ වගේ වීඩියෝස් අනිවාර්යෙන් ඉස්සරහට ගේන හැමදාම රෑන්ක් අප් කරන මේ වගේ ට්‍රික් ගේනවටත් වැඩිය මේ වගේ වීඩියෝස් එකක් ගේන එක මට ඇත්තම මම කැමතියි. ඉස්සරහට ගේන වීඩියෝස් ඊට වැඩිය හොඳ සුපිරි වීඩියෝ ගන්න තමයි. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. පෝකරකින් ගහන්නේ මොකද අපි ගන්න ස්කින් අයින් කරේ නැහැ. කම්මැලි තම පිස්සුද. ගන්න ස්කින් අයින් කරලා ගන්න ටිකක් අමාරුයි. මේ මොකද ස්කින් එක අයින් කරගෙන දඟලගෙන පිස්සු වගේ නේද පාරේ. හරි ඉතින් ඔන්න විදිහට තමයි අපි මැච් එක අවසන් වුණේ. ඉතින් ඔන්න අපි බොට්ටු වගේ හිටියට අපි අල්ටිමේට් ගැහුවා. මම වින් කරා. මේ වීඩියෝ එක හොඳට අනිවාර්යෙන් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මේ වගේ වීඩියෝස් එකක් හදනවා. බයි බයි.